හායි මගේ යාළුවනේ. ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවද? ඔන්න අදත් මගේ channel එකට ඔයාලා ඔක්කොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා බලනවා ඇති මේ පටන් ගත්ත වෙලාවෙම මම මේ මල් පැල ගස් අල්ලගෙන මොනවද කරන්න කියලා. ඉතින් අපේ ගෙදර අඹ ගස් දෙකක් තියෙනවා. අඹ ගස් දෙක වටේට තමයි මම මේ මල් පෝච්චි තියලා තිබුණේ. මොකද පහුගිය දවස්වල අවුව තිබුණ නිසා ඉස්සරහට මම ඒ ටික දවසකට අඹ ගහ වටේ තියලා තිබුණා. එතකොට වතුරත් වැටෙනවා වහිනකොට එහෙම. දැන් ආපහු මම ඒක වෙනස් කරන්න තමයි මේ හදන්නේ. පොඩි දෙන්නත් එක්කම සඳුදා හවස තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. මොකද දැන් ටික වහින නිසා ආපහු මේ එතරම් මුල් අල්ලනවා. ඒ හින්දා මුල් අල්ලන්න වෙන්නේ නැති වෙන්න මං ගියේ අයිනට ඔක්කොම පැල ටික ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ බලන්නකො ඔක්කොම පැලවල වල්ගසුත් හැදිලා පමණක් දවස් වලට මට එහෙම කරගන්නත් වෙන්නේ නැහැ. මම කරන්නේ ඉතින් හතු ගන්නකොට ඒ අයිනෙන් එතන තියෙන්නේ මේ දෙලුම් ගහක්. ඉතින් අර ඒක කටු වෙන හින්දා මම ටිකක් උඩින් වගේ මේව කළා ගන්නවා. අඹ ගස් දෙක අමතරව තව දෙලුම් ගහයි ලෙමන් ගහයි තියෙන්නේ එතන. ඉතින් මම එතනටත් පොඩි මල් පෝච්චි ටිකක් තියලා තිබුණා. ඒ ටික තමයි දැන් අර ඉස්සෙල්ලා ඇදලා අරගත්තේ. ඉතින් ලොකු මල් පෝච්චි නම් ඒ කියන්නේ සිමෙන්ති මල් පෝච්චි තියෙනවා. ලොකු මල් ගස් නම් අපේ ගෙදර නැහැ. බෝගන් විලා මේවා මොකුත් නැහැ. ඇන්තූරියම් පැල ටිකක් මේ වගේ පාන් ටිකක් ඒ වගේ තමයි මම පැල ඒ කියන්නේ මල් පැල හදනවා වගේම මම එළවලු පැලත් හදනවා. ඉතින් මම මේ දෙකම කරන නිසා මම ලොකු මල් මේව කරන්න මොකද අපිට තියෙන පර්චේස් 10ක ඉඩමක්. ඉතින් ඒ ඉඩමේ අපිට පුළුවන් විදිහට මොකද ටිකක් සාමාන්‍යයෙන් හෙවන වගේම අවුවක් තියෙන්න ඕන පැල හදන්න නම්. ඉතින් ලොකු අවුවක් එන්නේ ඉස්සරහට තමයි ටිකක්. ඒ කියන්නේ ඒ අවුව වැදුනට පස්සේ ඉස්සරහට ඒ කියන්නේ ගේ ඉස්සරහ ටිකට විතරයි තියෙන්නේ. අඹ ගස් ටික හරියට හෙවණයි. ඒ හින්දා එතන හෙවණට තමයි මම පහුගිය දවස්වල පෑවිල්ලට තියලා තිබුණේ. දැන් ඉතින් වහින නිසා දැන් මේ වෙනස් කරන්න තමයි හදන්නේ. ගොඩක් දුරට දැන් ওই ගොඩාක් තැන්වල එහෙම තියෙනකොට අර පේනවනේ මේ ගහේ මුල අල්ලලා යටින්. ඒ වගේ මුල අල්ලනවා. ඉතින් මේ දෙලුම් ගහයට තමයි මේ තියෙන්නේ. එතන දොඩම් ගහකුත් තියෙනවා. ඒවැයි මුල් ඇල්ලුවාම හරි අමාරුයි වෙනස් කරන්න. ඊට පස්සේ අර පොළවටම මුල් ඇදලා ඊට පස්සේ මුල් කැඩෙනවා. ඊට පස්සේ ගස් අවුත් වෙයි කියලා මට බයයි. ඒ නිසා මම ওই පාරයි දෙපැත්තට ගෙදෙට්ටන දෙපැත්තට ලොකු ගස් ටිකක් මේව කරලා තිබ්බා. අනිත් ගස් ඔක්කොම මේව කරලා මෙතන ඇක්ටීරිය ගහ යටට අඹ ගහත් එක්කම ඇක්ටීරිය ගහ යට එතන තිබුණේ ටිකක් මල් පැල. එතන එක අඹ ගහ යට මෙතන තියෙන මේ පාන්ට් එක මේ එහා පැත්තේ තියෙන ඇන්තූරියන් ටික. ඒතර හෙවණට ඇන්තූරියන් හෙවණ තියන්න ඕන නිසා. ඉතින් මෙතන තිබිච්ච ඔක්කොම මල් පෝච්චි ටික දැන් අර පොඩි ඒවා ගේ වටේ ගේ අයිනට තියලා තිබ්බා. අපේ තාම පේමන්ට් එක දාලා නැති හින්දා ඒ අයිනට තියෙන. එතනලු මාරු කරන්නේ මොකද එතනත් මුල ආපහු වතුර මේ වෙලාවෙ වුණොත් එතනත් මුල ඇදෙන. ඉතින් මම කොහොමද මට හිතෙන වෙලාවල් වලට මම කරන්නේ ඉතින් වෙනස් කරන්න බලනවා හැමදාම එකම තැන තියෙන්නේ නැති හින්දා. ඉතින් දරුවෝ දෙන්න ඉස්කෝලේ ගියාම ඉතින් මන්ට ඉතින් කරන්න දෙයක් නැතුණාම මම කරනවා. ඉතින් දැන් උදේ වරුවේ කරන්න බැරි නිසා අද දරුවෝ දෙන්නත් එක්කම මේ කරගන්න තමයි මේ හැදුවේ. ඔය එතනක් තියෙන්නේ මම හදපු මාළු මිරිස් පැල ටික පැලගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒක බේසමේ පරණ බේසමක් තිබුණා. ඒකට පස් ටිකක් එහෙම මේ දාලි වෙලා මම මේ එතෙන්ට ඒ පැලේ එතනට තිබ්බේ එතන අවුව වුණ හින්දා එතනට අවුව තියෙනවා. ඒ හින්දා මාළු මිරිස් වල පැල ටික එතෙන්ට තිබ්බේ. එතන අර ගස් 3ක් තියෙන හින්දා ඒක මේ වෙන හින්දා තමයි මම කෝටුවක් හස්බන්ඩ් එක කියලා රඳවලා තියෙන්නේ. ඒක මං ගාව තියෙනවා අවු මිරිස් පැල මාළු මිරිස් පැල ඊට පස්සේ තව ඇට දාලා තියෙනවා මේ දඹලවල ඇට වගේක් දාලා තිනවා. ඒක නම් මේ වැල් ටික ගිහින් තියෙන දැන් ඒකත් කොතනට හරි සෙට් කරන්න අතන වැට ගාවටම සෙට් කරලා තියෙනවා. ඉතින් මේ ටිකට එතන මේ ටිකක් දැන් හෙවන වගේ හින්දා තමයි මම මේ අවුව තියෙන ටික ඉස්සරහට ගන්න හදන්නේ. දැන් ඉස්සරහට ගත්ත පීරියට ඒ ටිකේ අවුව තියෙන හින්දා මේක දැන් ඉස්සරහට වැහෙස්සුටින් පළදා වඩ වෙන. එතකොට අර කෙලින්ම අවුව වැටෙන ඉස්සරහට හින්දා තමයි මම ඒ ටිකේ ඉස්සරහට මේ තියන්න හදන්නේ. ඉතින් ඔය ඔක්කොම ටික දැන් අපි ඉස්සරහට ගන්න ඔක්කොම පස්සේ තමයි වෙන. මොකද මට ගොඩ දවසකින් ඒක සාත්තුවක් කරන්න බැරි වුණා. සාත්තුවක් කරනවා ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගේනවනේ. ඉතින් ඒ හින්දා මම මේ පැල ටික ඔයාලත් දැකලා තියෙනවා දැන මම ඒ හින්දා ඔයාලට පෙන්වන්නත් එක්ක තමයි මම මේ ඉංග්‍රීසියෙන් බයිනවා මාළු මිරිස් කරල් එහෙම හැදිලා තියෙනවා. මෙතන මේ අඹරැල්ල ගහක් හදලා තිනවා අපේ හස්බන්ඩ්.
මේ බත් අඹරැල්ල ගහක්. දැන් ඒක හින්දා ගොඩක්ම මෙතෙන්ට ටිකක් හේවන වැදිලා තියෙන්නේ. ඉතින් පමණක් ඒවා මෙතන මේ අර ගස් පණ නැති හින්දා වගේ හින්දා තමයි මෙතන මේ අර අතු මේව කළ හය ගස් මේව කළ බැඳලා තියෙන්නේ. මේකෙත් තියෙනවා මාළු මිරිස් කරල් මල් තියෙනවා. ගෙඩිත් කරලුත් හදලා තියෙනවා. එතන මේ තව තියෙනවා මේ වට්ටක්ක පොඩි වට්ටක්ක වැලක් මේ තියෙන කරවිල වැල්. කරවිල වැල් මේ අර අවුමිරිස් ගහේට එළවලු මම දාන්නවා. එළවලු කපපුව ඇට එහෙම මේව කළා. ඒ වලින් පැලවෙච්ච ඒවා තමයි. ඉතින් ගේසරේ හස්බන්ඩ් කියලා මේ රඳවන අර කෝටු හිටවල ඉවරලා මේව කරගත්තා. ඒකට මම වැල යවලා තමයි ඒ ටික පොඩ්ඩක් තියාගෙන ඉන්නේ. මේ දැන් ওই අර අවුමිරිස් පෝච්චියේ තියෙන. අර බිම හිටෙවට කිසිම සාරයක් නැහැ. මම මේ බිමත් හිටවල තියෙන ඒ වුණාට අර පෝච්චි වල වගේ නෙමෙයි බිම හිටවල කිසිම සාරයක් නැහැ. ඉතින් මම එළවලු කපන ඒවා තමයි ගොඩක් දුරට පොහොර හැටියට දාන්නේ. ඒත් ඉතින් මේ අර බිම තියෙන ඒවට දානවා මේ වැට මාරකොළ දාලා ඉවරලා මම කිසිම මේක රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ගෙදරම අපි කන දේවල් වලට එළවලු වල ඒකේ තියෙන පොතු තමයි දාලා ඉවරලා මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් කඩෙන් ගේනවට වැඩිය වසවිස නැතුව ඉතින් අපිට හදාගන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා නම් අපේ ගෙදර අපි ඉඩම නම් ඉතින් පර්චේස් 10යි තියෙන්නේ. 10 ඉතින් මම පුළුවන් හැම වෙලාවකම මේ මොනවරි හදාගන්න තමයි බලන්නේ. කලින් නම් ඉතින් මම මෙහෙම වගා කරේ නැහැ. මොකද කොරෝනා කාලේ ඊට පස්සේ පුතා ඉස්කෝලේ ගියා. ඊට පස්සේ පුතා දැන් 3 වසරේ. ඉතින් පුතා ඉස්කෝලේ යන කාලේ ඊට පස්සේ මට හදාගන්න බැරි වුණා. එතකොට උතන නිකන් කංකුම් වගේ තමයි කංකුම් මුකුණු වෙන තමයි එතන තිබුණේ. ඊට පස්සේ පුතා දැන් ඉස්කෝලේ ගිහිල්ලා දැන් මේ අවුරුද්දේ ඉඳලා මම පුතා 3 4 හින්දා ඉස්කෝල් වෑන් එකකට දැම්මා. ඊට පස්සේ ඉස්කෝල් වෑන් එකට ගිහලා මේ අවුරුද්දේ ඉඳලා තමයි මම ආපහු මේ වගා කරන්න පටන් ගත්තේ. ඉතින් ඔය දැන් ටිකක් මේ පොල්ලකු පැල මේ වෙලාවෙල පොඩි පෝච්චි වල මේ දැන් මේ ගොඩ ඉතින් අර පළදාව එහෙම එනකොට කරල් හැදිලි වල ලස්සන තියෙනකොට මේ හරි ආසයි ඉතින්. පේනවනේ අපේ කිටියා යන හැටි උඩ අපි මොකක් හරි කරනවා නම් එයාත් ඉතින් කොහෙට හරි එනවා. මේ එයා තමයි අපේ ගෙදර අනිත් අමුත්තා දැන්. මේ සිවෙන්ති පෝච්චි වලත් මම මල් හදලා ඉවරලා මල් හැදුන්නේ නැතුනම මට ඊට පස්සේ කේන්ති අලගෙන මම කරන්නේ ඉතින් මල් පැල අයින් කරලා ඉවර වෙලා එළවලු පැලයක් හිටවනවා. ඊට පස්සේ ඉතින් හොඳට හැදෙනවා. ওই පම ගොඩාක් ওই පෝච්චි වල තිබුණු මල් පැල තමයි. ඉතින් අපේ ගෙදර මල් පැල මේ නැතුනම අවුව සැරේට ගොඩාක් දුරට ඉස්සර අවුව වෙන සැරයි අපේ ගෙදර. ඉතින් අවුව සැරුණාම මම කරන්නේ ඉතින් ඒ පැල වුණාම මම කරන්නේ ඉතින් පැල අයින් කරලා එළවලු පැල හදනවා. එළවලු පැල වලට හොඳට අවුව ඕනනේ. ඉතින් ඒවට හොඳට අවුව වැදුනහම ඒවා හොඳට හැදෙනවා. අර වගේ මේ මල් පැල වලට බෑ. මල් පැල හින්දා අර දෙපැර අඹ ගස් දෙක යටින් තමයි තියලා තියෙන්නේ. බලන්න කොච්චර හරි ආසයිද කියලා ඒ වගේ කරල් එහෙම වැදිලා තියෙනකොට. ඉතින් අපේ ඔයාලටත් මේ වගේ අදහසක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බලන්නකෝ මේ වගේ තිබුණාම හරි ලස්සනයි. ආස හිතෙනවා වගා කරන්න. ඉතින් ඔයාලා පුළුවන් විදියට මේ වගේ අවුමිරිස් කරලක්, මාළු මිරිස් කරලක් ඒ වගේ මොනවා හරි පැලයක් හදා ගන්න තමන්ට මේකට කියන්නේ අපිට ගෙදර මේකට ලොකු දේවල් ඕනේ අපේ ගෙදර කෑමට හදා ගන්න පුළුවන් මේකල ඒ වගේ තියෙනකොට මේ මෙතන මේ ගස් ටිකටුත් එක්ක හෙවණයි. ඉතින් මේ විදියට ඉතින් මගේ අලුතෙන් යාළුවෝ ගොඩාක් එකතු වෙලා තිනවා මගේ channel එකට. ඉතින් ඔයාලත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ වීඩියෝ බලන හැම යාළුවෙකුටම මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලාම එකතු වෙන්න කියලා. ඉතින් වගා කරන්න යාළුවනේ ලොකු ඉඩක් ඕනේ නැහැ. ඉතින් පොඩි ඉඩක වුණත් ඔයාලට පුළුවන් මේ පෝච්චි වලට එකතු වුණක හරි පැලයක් එකතු කරලා මේ පිටවගෙන තමන්ගේ ගෙදර මේකට මේ පාවිච්චියට ගන්න. ඉතින් මේ පැල ටික ඔක්කොම මේ තාපේ අයිනෙන් තමයි මේ තියන්නේ. බලන්නකෝ මේ හැම ගහකම වගේ කරල් ඇවිත් තියෙනවා. මෙන්න මෙයා මගේ බයිසිකලේ උඩ නැගලා බලන්නකෝ. එයාගේ කෝලම් බල්ලා දැන් අපේ ගෙදර දවසේ ගෙවනවා කියන්න බැරි විදියට. ඉතින් මේ මං උදේ දරුවෝ දෙන්නම ඉස්කෝලේ ගියාට පස්සේ එයාත් එක්ක තමයි ඉතින් කාලේ ගත කරන්නේ. හැම දෙයක්ම කරලා දැන් ඒ හින්දා අර මාත් එක්ක මිදලා මාත් එක්කම එන්න හැමදේම මං කරන හැම තැනටම එයාට එන්න පුරුදු වෙලා. මේ මං කිව්වා යාළුවනේ අර දඹලයට වගේක් මං දැම්මා කියලා ඒ දාපු මේ පැල වැල් වගේ හැතිලා දැම්මා මේ මෙතෙන්ටම මෙතන තියෙනවා කිරියාගුණ පැලයකුයි මේ තව කොළ කන මේ ගහ තියෙනවා කොළ මැල්ලුම් හැදුවම හරි රසයි. ඒ ගහ මට නම් මතක නැහැ මේ වෙලාවේ.
ඒකට මං කොරටුවක් වගේ පොඩි මේම එකක් ගහලා තියෙනවා. මැස්සක් වගේ එකක්. ඒ මැස්සට මේ කිරි අගුණ වැල්මින් ඒක දිගටම යනවා. කොච්චර මේව ගැව්වත් අර ගහේ දිගටම ගිහිල්ලා. ඉතින් මං එතෙන්ටම ඒක මේ පැත්ත මුකුත් නැති හින්දා මේ පැත්තේ දිගට යන්න තමයි දැන් දඹල වැල මෙතන ගෙට ගහවල තිබ්බ. මේ හස්බන්ඩ් ආවට පස්සේ තව කෝටු ටිකක් තියෙනවා කපලා අයිනේ දාලා හස්බන්ඩ් එනකන් ඉන්න ඕන පොඩ්ඩක් ආපහු මේ එතෙන්ට අලුතෙන් මේ ටික මේ ඒ අතර බලන්නකො අපේ දෝණි සඳු අපේ සඳු මට තේ ගෙනල්ලා ඒ අතරේ ඉතින් මම වැඩ කරනකොට ඒ දෙන්න හරි ආසයි. ඉතින් ඊට පස්සේ මොනවා හරි ගෙනල්ලා ඉවරලා දෙන්න මේව කරන්න. ඉතින් ඒ දෙන්න මේ ඒ වගේ දේවල් වලට හරි කැමතියි. ඉතින් මට උදව් කරනවා. හරියටම අපේ පුතත් උදව් කරනවා, දූත් උදව් කරනවා. මේ වගේ වැඩ තාත්තා ඉන්නකොට තාත්තට වැඩ කරන්න අපේ දෙන්නම හරි කැමතියි. මම මේ විදිහටම පොඩ්ඩක් ඒ දෙන්න පුරුදු කරගෙන ඉන්නේ. මොකද මේ එතකොට නැත්නම් ඒ දෙන්න කාටුන් බලනවනේ. කාටුන් බලන්න නැති වෙන්න තමයි මම හවස පුළුවන් තරම් මේ ඒ දෙන්න ඉස්කෝලේ වැඩ කරලා උනාට පස්සේ ගේ වත්තේ වැඩකට පටන් ගන්නෙ. නැත්නම් හවස වැඩක් නැතුනහම ඒ දෙන්න ටීවී එක දාගෙන ඉන්නවා. මේ ටීවී එකට හුරු වෙන හින්දා මම කරන්නේ ඒ දෙන්නත් වැඩකට එකතු කරගන්නවා. මං කිව්වා යාළුවනේ යාළට අර වට්ටක්ක වැල. ඒක තමයි අපේ හස්බන්ඩ් අංකුවේ කර දුබයි වට්ටක්ක කියන ඒක කියලා. මෙතන තමයි කලින් මෙතන තියෙන කංකුම් මුකුණු වෙන්න ওই පේනුනේ නැතුන දැන් උඩින්මම මේ වැටමාර කොළ දාපු නිසා. පේන්නේ එතන කංකුම් මුකුණු වෙන්න ඒව ගොඩක් හැදුනා. දැන්ටත් තියෙනවා. ඒ උඩින් තමයි වැටමාර කොළ දාලා තින්නේ. එතකොට ඒව නිකම්ම පස් වෙන හින්දා දැන් මේ හරිය අර ගස් අඹ ගහයි කර අඹ ගහයට තමයි තිබුණේ. එතන හෙරිලා දැන් නම් එන අලුත් පාටක් වගේ එතන පේනවා. ඔක්කොම දැන් මේ කල්ලියලා අතු ගා ගන්න තමයි දැන් හදන්නේ ඔක්කොම මේකල මම ඔයාලට පෙන්නන්නම් ඔක්කොම ටික මේ මංගාව අඹට පැලක් තියෙනවා මේ වම්බඩු ගස් වල තාම එක සැරයක් නම් හැදුණා කරල් වම්බඩු කරල් දෙක තුන හැදුණා එක සැරයක් නෑ. ඊට පස්සේ නම් තාම ආවේ නෑ. මොකද හරියට තාම මේ මල දෙකක් තිබුණා හැලුණා. ඊට පස්සේ මම දැම්මා මේ අර ගස් ලැබු මේව කල්ලිවල මේ ඒක දැම්ම ඉඳගෙන දැන් ආපහු වැස්සට මං හිතන්නේ ඒ මල් දෙක වැටිලාද කොහෙද. දැන් නම් මේ මම ඔයාලට ඔක්කොම කල්ලි වෙරලා පෙන්නන්නම්කෝ මේ කොහොමද කියලා මෙන්න මගේ ඇන්තෝරියම් වගාව. බලන්නකො ලස්සනට චූටි චූටි මල් හැදිලා තියෙනවා. හැම පාටකින්ම වගේ තියෙනවා මේ දාස් පෙතිය වල. බලන්නකො ලස්සනයි මලුත් හැදුණාට පස්සේ මල් ගස් මල් හැදෙනකොට හොඳයි. මැරෙනකොට තමයි යන්නේ හිතට දුක. මේ දැන් මම අර ඇක්ටීරියා ගහයට මං කිව්වේ තිබ්බ කියලා ඉවර වෙලා එතන වෙනස් කළා. දැන් නම් විදුල හරි ලස්සනට වගේ පේනවා. ලස්සනට මං ඊතරට ඒ ටික ඔක්කොම හරි ගස්සලා තිබ්බා ලස්සනට. දැන් මේ තියෙන්නේ ඔක්කොම වැටයිනට ගත්ත මගේ පැල ටික. එහා කොරටුව තිබුණු තැනක් තියෙනවා. එතනත් දෙනවා ගස් මේ පෝච්චි දෙකක් තුනක්. මේ වම්බටු ගහ මං ඔයාලට කිව්වේ. මේ අර අතන තිබිච්ච පොඩි පෝච්චි ටික තමයි මේ පැත්තේ අයිනෙන් තිබ්බේ. ගහේ තියෙන ගේ වටේට මම තියපු මගේ මල් පැල ටික. ඉතින් ඔයාලා බලලා ඉවරලා හොඳ අදහසක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් යාළුවනේ ඔන්න ওই වගේ තමයි මගේ මල් පැල ටික තියෙන්නේ. ලස්සනයිද කියන්නකෝ. මේ ගහේ අඹරැල්ල හැදුනම ඔයාලත් එන්න මම ඔයාලටත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේකේ දඹල කරල් හැදුනමත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් බලන්නකො මගේ රම්ප පැලයකුත් මම පෝච්චිය වවගෙන ඉතට තාම ඒක චූටි. ඉඟුරු පැලයක් තියෙනවා. ඉඟුරු පෝච්චිය දාලා හදලා තියෙනවා. මොකද බිම හැදුනට පස්සේ හැදෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒවා පෝච්චි වල තමයි හැමදේම හදන්න බලන්නේ. මෙතන අඹරැල්ල ගහනම් මම බිම හිටෙව්වා. හස්බන්ඩ් තමයි ඒක හිටෙව්වේ. බලමුකෝ ඒකෙත් තාම ගෙඩි නම් ආවේ නැහැ. මාස 6න් ගෙඩි එනවා තමයි කියලා තමයි කඩේ කින කිව්වේ. අපි ඒකත් බලමුකෝ. අර ගෙඩි ආවට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි අපේ මිදුල තියෙන්නේ. ඉතින් ඔයාලා මට මගේ මිදුල බලලා ලස්සනයිද කියලා බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් අපේ ගහේ දෙලුම් ගෙඩි. මේ කවර කරලා තියෙන්නේ හරිම රසයි. අපි නම් දැන් දෙපාරක් විතර කෑවා. මේ ඊට පස්සේ තමයි හැදලා තියෙන්නේ. හස්බන්ඩ් ඔක්කොම මේ බෑග් දාලා මේ බෑග් දැම්මේ නැතුනම කළු පාට වෙනවා. ඉතින් යාළුවනේ අදට මං ගිහින් එන්නම්. ආයෙත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි.